ගයිස් අද අපි බලමු ඔයාලා දැනගන්න ඕනි WhatsApp tricks පහක් ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි කෙලින්ම වීඩියෝ එකට යමු. ඉතින් මේ ටික කරන්න ඔයාලගේ WhatsApp එක දැනට තියෙන latestම version එකට update කරගෙන ඉන්න ඕනි. ඉතින් මේකට ඔයාලට පුළුවන් ඔයාගේ Play Store එකට යන්න. ඊට පස්සේ WhatsApp කියලා search කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට WhatsApp එක update කරගන්න පුළුවන්. ඉතින් අපේ පළවෙනි ට්‍රික් එක තමයි ඔයාට ඔයාගේ WhatsApp එක offline mode එකේ තියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ඔයාගේ phone එකේ data on වෙලා තිබ්බත් ඔයාගේ WhatsApp එකට කිසිම notification එකක්, call එකක්, message එකක් එන්නේ නැහැ. හරියට නිකන් phone එකේ flight mode දැම්මා වගේ. ඉතින් මේක ඔයාගේ phone එක කාට හරි දෙනකොට on කරලා දෙන්න පුළුවන්. ඉතින් මේක on කරන්න ඔයාට පුළුවන් ඔයාගේ WhatsApp settings වලට යන්න. ඊට පස්සේ මෙන්න මේ පහළ තියෙන storage and data වලට යන්න. ඊට පස්සේ මෙන්න මේ proxy කියන එකට යන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන setup proxy කියලා එකක් තියෙනවා. ඔයා මෙන්න මෙතනට 1.1.1.1 කියලා type කළා මෙන්න මේ කොළ පාට හරි ලකුණ දෙන්න. ඊට පස්සේ මෙතනින් back වෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් proxy එක on වෙලා තියෙනවා. ඉතින් මේක on වුණාට පස්සේ ඔයාලට කිසි message එකක්, notification එකක්, call එකක් එන්නේ නැහැ. ඉතින් මේක ඔයාලට කලින් වගේ message calls එන විදිහට හදාගන්න නම් ඔයාලට පුළුවන් මේ ටික් එක උඩ එකපාරක් touch කරලා මේක off කරගන්න. ඊට පස්සේ පහළ තියෙන මෙන්න මේක උඩ ටික වෙලාවක් touch කරගෙන ඉඳලා ඔයාලට පුළුවන් මේක delete කරගන්න. ඊට පස්සේ අපේ දෙවෙනි ට්‍රික් එක තමයි ඔයාලට පුළුවන් ඔයාගේ වීඩියෝ එකක් පාවිච්චි කරලා WhatsApp sticker එකක් හදාගන්න. ඉතින් මේ sticker එක හදාගන්න ඔයා කැමති chat එකකට යන්න. ඊට පස්සේ මෙන්න මේ වම් පැත්තේ තියෙන sticker icon එක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ කොළ පාට create icon එක touch කරන්න. ඊට පස්සේ ඔයාගේ gallery එකේ තියෙන photos videos මෙතන බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට මෙතනින් sticker එක හදන්න අවශ්‍ය වීඩියෝ එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන්. මෙතනින් අපිට තප්පර 5ක වීඩියෝ ක්ලිප් එකක් කැමති තැනකින් ගන්න පුළුවන්. දැන් ඔයාලට පුළුවන් මෙතන තියෙන done කියන එක දෙන්න. ඊට පස්සේ ඔයා කැමති නම් මෙතනින් ඔයාට මේ sticker එක උඩින් පොඩි text එකක් මේ විදිහට add කරගන්න පුළුවන්. ඉතින් ඔයාට අවශ්‍ය නම් තව sticker එකකුත් මෙතනින් මේ විදිහට add කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙන්න මේ share icon එක click කරලා මේ sticker එක ඔයාගේ යාළුවන්ට share කරන්න පුළුවන්. ඉතින් අපේ තුන්වෙනි WhatsApp trick එක තමයි WhatsApp එකට අලුතින් add වුණු Meta AI එක. ඉතින් ඔයාට දැන් ඔයාගේ හිතේ තියෙන ඕනම දෙයක් ගැන විස්තර මේ AI එක හරහා ඔයාට දැනගන්න පුළුවන්. ඉතින් අපිට WhatsApp එක open කරලා මෙතන මේ search bar එක click කරලා අපිට කැමති දෙයක් අහන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම අහනවා what is the longest river in Sri Lanka කියලා. ඊට පස්සේ මෙන්න මේ කොළ පාට send icon එක මම click කරනවා. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ දිගම ගඟ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ඔයාට මේ Meta AI කරා බලා ගන්න පුළුවන්. ඉතින් අපේ හතරවෙනි ට්‍රික් එක තමයි අපිට අපේ WhatsApp එක සම්පූර්ණයෙන්ම lock කරන්න පුළුවන් කිසිම third party application එකක් පාවිච්චි කරන්නේ නැතුව. ඉතින් මේක chat එකක් විතරක් lock කරන විදිය නෙවෙයි සම්පූර්ණ WhatsApp එකම අපිට මේ option එක කරා lock කරගන්න පුළුවන්. ඉතින් මේකට ඔයා මේ විදියට WhatsApp app එකට යන්න. ඊට පස්සේ මේ දකුණු පැත්තේ dot තුන touch කරන්න. ඊට පස්සේ මෙන්න මේ පහළ තියෙන settings වලට යන්න. ඊට පස්සේ privacy වලට යන්න. ඊට පස්සේ පොඩ්ඩක් පහළට ගියාම බලා ගන්න පුළුවන් app lock කියලා option එකක් තියෙනවා. ඔයා ඒක touch කරන්න. ඉතින් මේක ගොඩක් වෙලාවට වැඩ කරන්නේ ඔයාගේ phone එකේ fingerprint හරි face unlock වගේ feature එකක් තියෙනවා නම් විතරයි. එහෙමනම් ඔයාලට පුළුවන් මෙතනට මේ ටික් එක දාගන්න. ඊට පස්සේ ඔයාගේ fingerprint එක මෙතනට දෙන්න ඕනි. ඊට පස්සේ මේ option එක on වෙනවා. ඊට පස්සේ මේ වගේ option තුනක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ පළවෙනියට තියෙන්නේ immediately කියන එක. ඒ කියන්නේ ඔයා WhatsApp එක open කරලා WhatsApp එකෙන් back වුණ ගමන්ම ඔයාගේ WhatsApp එක lock වෙනවා. ඊට පස්සේ මේ දෙවෙනියට තියෙන්නේ after 1 minute කියන එක. ඉතින් මේකෙන් වෙන්නේ ඔයාගේ WhatsApp එකෙන් back වෙලා විනාඩියක් ගියාට පස්සේ තමයි මේ WhatsApp එක lock වෙන්න පටන් ගන්නෙ. ඊට පස්සේ මේ after 30 minutes දැම්මොත් WhatsApp එකෙන් back වෙලා විනාඩි 30ක් ගියාට පස්සේ තමයි ඔයාගේ WhatsApp එක lock වෙන්නේ. ඉතින් අපි බලමු මේ option එක වැඩ කරනවද කියලා. ඉතින් මම දැනට මේ immediately කියන එක දාලා තියෙන්නේ. දැන් මම WhatsApp එකෙන් back වෙලා ආයේ WhatsApp එක open කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් සාර්ථකව අපේ app එක lock කරලා තියෙනවා. ඉතින් මම මෙතන fingerprint එක දුන්නට පස්සේ unlock වෙනවා. ඉතින් මේක තමයි අපේ හතරවෙනි WhatsApp trick එක. ඉතින් අපේ පස්වෙනි WhatsApp trick එක තමයි අපිට අපේ WhatsApp එකේ ඉන්න ඕනම කෙනෙක්ගේ shortcut එකක් අපේ home screen එකට ගන්න පුළුවන්. එතකොට අපිට කෙලින්ම WhatsApp එක ඇතුළට ගිහිල්ලා එයාගේ chat එක හොය ඉන්න ඕනේ නෑ. shortcut එක click කරලා කෙලින්ම එයාගේ chat එක ඇතුළට යන්න පුළුවන්. ඉතින් මේක හදන්න ඔයා WhatsApp එක open කරලා ඔයාට අවශ්‍ය WhatsApp chat එකට යන්න. ඊට පස්සේ දකුණු පැත්තේ උඩ තියෙන dot තුන touch කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පහළම තියෙනවා more කියලා option එකක්.
ඔයා ඒක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඇඩ් ෂෝට්කට් කියලා එකක් තියෙනවා. ඔයා ඒක දෙන්න. ඊට පස්සේ මෙතන තියෙන ඇඩ් කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාට ඔයාගේ හෝම් ස්ක්‍රීන් එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් ඔයා ඇඩ් කරගත්ත ෂෝට්කට් එක මෙතන තියෙනවා. දැන් ඔයාට WhatsApp එක ඕපන් කරලා එයාගේ chat එක වෙන වෙනම හොයන්න අවශ්‍ය නැහැ. මේ ෂෝට්කට් එක ක්ලික් කරාම කෙලින්ම එයාගේ WhatsApp chat එක ඇතුළට යනවා. ඉතින් මේ තමයි අලුතෙන්ම WhatsApp එකට එකතු වුණු අලුත්ම WhatsApp tips and tricks ටික. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ යාළුවෝ අතරේ මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම අපිව subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න.